මේ යුගය හරියට තරුණ මහත්තුරු බණහන කාලේ හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ කොච්චරද කියනවා නම් පින්නතුනේ කම්ම කෙනෙක් ෆොටෝ එකක් කියලා තියෙනවා කොල්ලට අවුරුදු 22යි 21යි තමයි තාත්තගේ රෙදි හොදනවා ටැප් එක ගාව දාගෙන කොල්ල අම්මා කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට ඇහුවලු දැන් කවුද අම්මලාට බණ අහන්න ගියා අර පුතා ළමයි තමයි පෙන්නන්නේ ළමයිට තමයි ඌමනාව තියෙන්නේ යම්ම කියන හාමුදුරුවනේ කොල්ලා වෙන්නදා රාත් 10 11 වෙනකන් ගෙදර ආවේ නැහැ මොන හේතුවක්ද දන්නේ නැලු දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු තාත්තගේ රෙදි ටික හොදනවලු එනවා තාත්තා හිටිය දරුවෝ අතෑරලාලු ඒවා හැදෙනවා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද නැත්නම් මම හිතා නෑ බොහෝ පැතිවල ගංජා නැත්තව කොහෙද මේ අවුරුදු 16 17 පටව ඇච්චෝ බැච්චෝ ගවොත් දෙකට ගන්නවා අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතු යන ළමයි ඉන්නවද මේ පැතිවල නෝ මන් දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව් හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පි දැම්මා ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි එහෙම තියෙනවනේ දර දිගට බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන් වල ඉන්නවනම් දැන් මම කියනවට සාක්කුටක් දාන්න ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ ඒ උංග සාක්කුවල තුන්කල බලු හුණු පැගන්න පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු මං අහුවා දැන් ඔය ඇත්ත මොකද කරන්නේ මුරණ්ඩුකමට මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන මේ ඇත්තත් එහෙම ළමයි දඟයි